සාදරයෙන් පිළිගන්නා මගේ ඩීගල් YouTube channel එකට. ඉතින් අද අපි එකතු වෙන්නේ විශේෂ දෙයක් සමග. මොකද කිව්වොත් දැන් අපි කතා කරා අපි පළවෙනි වීඩියෝ එකකින් අපි ගමට ආව විදිය කතා කරා. ඊට පස්සේ අපේ ගමේ තියෙන ලස්සන දේවල් කතා කරා. දැන් මම හිතුවා අපේ ගමේ තියෙන ඓතිහාසික පසුබිම, ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් පිළිබඳ ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් දෙනියා කිව්ව ගමන් හැමෝගෙම මතකෙට එන්නේ ඒ වගේම ගොඩක් දෙනා ආදරය කරන්නේ මෙහි තියෙන පෞරාණික වටිනාකමක් තියෙන ගැටබරුව රජමහා විහාරය. ඉතින් මම අද ඔයාලට මේ අරගෙන ඉන්නේ ගැටබරුව රජමහා විහාරය ගැන විස්තරයක්. ගැටබරුව රජමහා විහාරය කියන්නේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත පෞරාණික සිද්ධස්ථානයක්. ඉතින් මේකේ විශේෂත්වය ඉස්මතු වෙන්නේ විවිධ පැතිවලින්. මුලින්ම ගත්තොත් මේ ගැටබරුව රජමහා විහාරයේ පිහිටලා තියෙන සුන්දර දියදාව කඳ ගැටයක තමයි. මේ ගැටබරුව රජමහා විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ කතා කරොත් එහෙම මේ විහාරයේ මුලින්ම සොයාගෙන තියෙන්නේ 1834 එලියස් හාමි කියන ගැමියා විසින්. එයා ඇවිල්ලා තියෙනවා මේ කැලේ තියෙන දෙනියකට. දෙනි කියන්නේ චූටි කුඹුරු වලට. ඔයාලා දන්නව නේද අපේ ගමේ නමත් දෙනියාය. එතකොට පොඩි පොඩි කුඹුරු වලින් හැදුණු ගමක් නිසා තමයි අපේ ගමට දෙනියාය කියලා නම වැටලා තියෙන්නේ. ඉතින් මේ එලියස් හාමිත් එයාගේ දෙනියට එනකොට දැකලා තියෙනවා ගෝනෙක්. එයා මේ ගෝනගේ පස්සෙන් යනකොට ඒ ගෝන මේ කැලේ තියෙන එකලෙනයක් අසර රිංගලා තියෙනවා. ඊට පස්සේ එයා මේ පසුපස ආවට පස්සේ තමයි දැකලා තියෙන්නේ මේ කැලයෙන් වට වෙච්ච ඒ තැන විහාරස්ථානයක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මෙයා ගම අයත් එක්ක එකතු වෙලා මේ කැලේ සුද්ධ කරලා මේ විහාරස්ථානයේ තියෙන තැන එලිපෙහෙලි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ගොඩනගාගෙන ආව මේ ඓතිහාසිකත්වය අද වෙනකන් වර්ෂ 180ක් පමණ වැජඹෙන්නේ මේ සඳහා අපේ රටේ අපේ ගමේ මේ හැම මිනිසෙකෙම තියෙන විශ්වාසය ඇදහිලි මේ හැම දෙයකම එකතු වෙනවා. අපේ මතයක් තියෙනවා අපේ අම්මලා පුංචි ගානේ දැන් අපිට කියනවා කටවරද්ද ගන්න එපා අපි ඉන්නේ ගැටබරු දෙවියන්ගේ අඩවියේ කියලා. කවුද මේ ගැටබරු දෙවියෝ? අපි අදහන්නේ ඒ ගැටබරු දෙවියෝ. මේ ගැටබරු රජමහා විහාරයට අධිග්‍රහිත දෙවියන් ලෙස අපි සලකන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්. මේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් කියන්නේ මොරොක්කෝරළේ ඇතුළු ඒ පළාතට ඒ අඩවියටම අධිග්‍රහිත ප්‍රධාන බලයක් තියෙන දෙවි කෙනෙක්. මෙයා කලින් ප්‍රාදේශීය පාලකයෙක්. අපේ ගමේ වාසය කරන පුංචි මිනිස්සෙක් ඉඳලා ලංකාව වාසී සියලු දෙනාම මේ ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ පිහිට පතාගෙන මේ ගැටබරු අඩවියට එනවා. එයාලගේ විශ්වාසයක් තියෙනවා එයාලගේ දුක් ගැනිවිලි වලට එයාලගේ ප්‍රශ්න වලට මේ හැම දෙයකම ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන් පිහිට වෙනවා කියලා. ඕන්න ඒක නිසා මේ කඳු ගැටය තරණය කරගෙන මේ ගැටබරු කන්දට පිවිසෙනවා. ඔවුන්ගේ මේ අදහිලි විශ්වාස ඒ මතිමතාන්තර නිසාම මේ ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අඩවිය කියන්නේ ඒ පන්සල අදටත් නොමැකී ජීවමානව පවතිනවා. අවසාන වශයෙන් ගත්තොත් සුමන සංදේශයේ ගැටබරු කන්ද ගැන මෙන්න මේ විදියට වර්ණනා කරලා තියෙනවා. ගණකොළු සදිසි නිල් නුඹ ගැඹ මනනන්ද දෙනමුළු සියොත් කැල වනමී මකරන්ද කලාලු මුළු පෙදෙස දෙව් කිත් කිරණින්ද බල සිඳුමිනි සදිසි ගරු ගැටබරු කන්ද. අපි එහෙනම් නැවත ඊළඟ සතියේ ආයෙ මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. We will meet again.